අයිබෝන් ටොචි මීඩියා එක්ක රැඳීම ඔයාලා සියලු දෙනාටම අද කතා කරන්නේ චිකන් ගුන්යා උණ රෝගය ගැන. සමහර විට මේක ගැන බොහෝ දෙනෙක් දැනුවත් වෙලා ඇති, තවත් සමහරෙක් දැනුවත් වෙලා නැතුව ඇති. එයාලා වෙනුවෙන් මේ කරන පුංචි දැනුවත් කිරීමක්. වර්තමානයේ වෙනකොට ශ්‍රී ලංකාව තුළ උස්සන්න වෙමින් පවතින රෝගී තත්ත්වයක් තමයි මේ චිකන් ගුන්යා උණ රෝගය. මේ චිකන් ගුන්යා උණ රෝගය මදුරුවන් හරහා බෝවන වෛරස් රෝගයක්. මෙය රෝගී පුද්ගලයෙක්ට දෂ්ට කරන මදුරුවා නිරෝගී පුද්ගලයෙක්ට දෂ්ට කිරීමෙන් ඒ කෙනාටත් මේ මුණ රෝගය වැළඳෙනවා. ඒ අනුව අපි දැනගන්න ඕන මේ රෝගය වැළඳෙන්නේ මදුරුවගෙන්. ඒ වගේම තමයි මෙය පැතිරෙන්නෙත් මදුරුව හරහා. ඒ කියන්නේ බෝ වෙන්නෙත් මදුරුව හරහා. මේ මොහොත වන විට වර්තමානයේ මේ උණ රෝගය උස්සන්න වෙමින් පවතින පැත්ත තමයි බස්නාහිර පළාත. සෞඛ්‍ය අංශ වැඩිදුරට කියනවා වර්ෂාපතන කාලය වැඩි මේ මාසයේ ඉඳලා මේ සැප්තැම්බර් කාලය තුල මේ අපට වැඩියෙන් දක්නට පුළුවන් කියලා. මේ චිකන් ගුන්යා උණ රෝගය වැළඳුනාට පස්සේ සාමාන්‍යයෙන් සනීප වෙන්න සතියක පමණ කාලයක් යනවා. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. මම නම් දැක්කලා තියෙනවා චිකන් ගුන්යා උණ රෝගය වැළඳුන අයට පස්සේ එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. මාසෙ 2-3 තියෙන්න පුළුවන් අතපය වේදනාව, කකුල් වල වේදනාව ගොඩක් අල්ලනවා. අඩිය උස්සලා අඩිය තියන්න බැරි තරමට ඔවුන් ගොඩක් අපහසුතාවයට, දුෂ්කරතාවයට සහ වේදනාවට පත් වෙනවා. ඉතින් මොනවද මේ චිකන් ගුන්යා උණ රෝගයේ ලක්ෂණ? අපි එහෙනම් ඒ ලක්ෂණ මොනවද කියලා බලමු. උණ, ඒ වගේම හන්දිමත් රුදාව සහ ඉදුමම, හිසේ කැක්කුම, මාංශ පේශිවල වේදනාව, කුෂ්ඨ. මෙන්න මේ රෝග ලක්ෂණ තමයි චිකන් ගුන්යා උණ රෝගයට ඇති වෙන්නේ. ඒ වගේම අපි දැනගන්න ඕන මේ චිකන් ගුන්යා උණ රෝගය අපිට වැළඳුනොත් අපි පරිස්සම් වෙන්න ඕන කොහොමද? එහෙම නැත්නම් මේ වැළඳෙන්න කලින් අපි කොහොමද පරිස්සම් වෙන්නේ කියලා. චිකන් ගුන්යා උණ රෝගයෙන් අපි පරිස්සම් වෙන්න නම් අපි අත්පා බෙල්ලට මధుර විකර්ෂණය භාවිතා කරන්න ඕන. ඒ වගේම ඇඟ සම්පූර්ණ වැහෙන ඇඳුම් අදින්න ඕන. සවසට සහ උදේ කාලේ වැඩිපුර අවධානයෙන් ඉන්න ඕන. වැඩි ආරක්ෂාවක් ගැන හිතන්න ඕන. මොකද මදුරුවන් සක්‍රීය කාලය ඒ උදේ සහ සවස කියන කාලය. ඒ වගේම තමයි අපි නිදා ගන්නකොට මදුරු දැල් භාවිතා කරන්න ඕන. ඊපස්සේ මදුරුව බෝ වෙන ටින්, බෙලෙක්, තැඹිලි කොම්බ, මල් පෝච්චි වල අපි වතුර ඉවත් කරන්න ඕන. ඒ වගේම තමයි ශීතකරන ටයර් වගේ ඒවා අපි ආවරණය කරන්න ඕන වතුර නොලැඳෙන විදියට. එහෙනම් චිකන් ගුන්යා උණ රෝගයේ ලක්ෂණ මොනවද? එයින් අපි ආරක්ෂා වෙන්න මොනවද කරන්න ඕන කියලා ඔයාලා දැනුවත්. එහෙනම් අපි බුද්ධිමත්ව පරිස්සම් වීම තුළින් මේ චිකන් ගුන්යා උණ මැඩලමු. ඔයාලට සුබ දවසක්. ආයෙත් දවස ඔයාලට වැදගත් වෙයි කියලා හිතන දෙයක් අරගෙන මම ඔයාලගේ ළඟට එන්නම්. ඉතින් ඔයාලට සම්මා සම්බුදු සරණයි.